සුබ දවසක් හැමෝටම. ඉතින් අපි දැන් අද ඔයාලා වෙනුවෙන් වීඩියෝ එකක් ගෙනාවා. මොකද්ද හේතුව කියනවා නම් අපි මීට මාස දෙකකට කලින් පටන් ගත්ත පොඩි ව්‍යාපාරයක්. ඒ ව්‍යාපාරය අද තමයි අපි දැන් මාස එකමාරක් දෙකක් වගේ වෙනවා. ඒ දෙකේ අපි වැඩිපුරම අස්වැන්න ගත්ත දවස අද. බිම්මල් පැකට් 24ක් අද හැදුවා. ඉතින් අපි මේ වීඩියෝ එක කරන්න ඔයාලට පොඩි මොටිවේෂන් එකක් දෙන්න. මොකද ගොඩක් අය ගෑලම පිරුණා දෙකොල්ලම බලන් ඉන්නවා මේ ජොබ් එකක් හම්බ වෙනකන් කියලා සහ නැත්තම් මේ සල්ලි නැතුව ගොඩක් කට්ටිය බලන් ඉන්නවා. ඉතින් අපි මේ වීඩියෝ කරන්නේ එහෙම ඉන්න නැතුව මොන හරි බිස්නස් එකක් පටන් ගන්න පුළුවන් නම් පුළුවන් ඔයාලටත් මේ වගේ ආදායමක් හොයාගන්න. ආදායමක් කියන්නේ අපිට අද දවසේ මේ ටික විකුණුවත් අපිට රුපියල් 3000ක් වගේ ප්‍රමාණයක් ගන්න පුළුවන්. 3000ක් කියලා ලොක් ගාණක් නෙවෙයි අත්‍තරම. මේ ලොක් ගාණක් නෙවෙයි. හැබැයි මේ අපි දෙන්න මං ඇත්තට මට රස්සාවක් තියෙනවා රාජ්‍ය සේවකේ. ඒතකොට මෙයාත් ඉගෙන ගන්න ගමන් ඉන්නේ තාම. ඒතකොට අපිට මේකට ෆුල් ටයිම් බහින්න බෑ ඇත්තටම. මේ මොකද කරගන්න පුළුවන් කියලා හිතුවේ. පොඩි කාලේ අපිට මේක වැය කරන්න පුළුවන්. එහෙම වැය කරලත් අපිට මේ වගේ දෙයක් කරගන්න පුළුවන් කියන්නේ හිතන්න සාමාන්‍යයෙන් ගෙදරම ඉන්න කෙනෙක්ට ෆුල් ටයිම් කරොත් කොයි වගේ ආදායමක් හොයාගන්න පුළුවන් වේද කියලා. බිම්මල් ගැන විතරක් කියනෝනේ ඕනම දෙයක්. ඉතින් අර අපිට කියන්න ෆුල් ටයිම් කරලා පැකට් 3000 ගණන් එහෙමත් දවසට දානවා ඉන්නේ. ඔව් ෆුල් ටයිම් දැන් මේ බිම්මල් ව්‍යාපාර ෆුල් ටයිම් අපිට තාම 24 නේ මේ වැඩි. ඔව් අපේ 24 ෆුල් ටයිම් කරලා දවසට 1000 2000 දාන කට්ටිය වුණත් ඉන්නවා මේකේ. කියන්නේ තව කට්ටිය දම්මලා වැඩ කරලා කරන කට්ටිය ඕන තරම් ඉන්නවා. ඉතින් මේ ඉගෙන ගන්නත් ඕන තරම් තැන් තියෙනවා. YouTube එකේ බැලුවොත් ඕන තරම් කියලා දෙනවා. දැන් අපිත් වීඩියෝ සීරීස් එකක් හදන්න බලාපොරොත්තු වෙන ඉස්සරහට. ඉතින් මේ අපි කියන්නේ අර නිකන් ජොබ් එකක් නැහැ ඉන්නේ නැතුව මොන හරි දෙයක් පටන් ගත්තොත් පුළුවන් වෙනවා ඔයාලට ගේමක් ගහගන්න. මේ ගොඩක් කාලේ දකිනවා අනිත් එක මේ ටීවී එකේ වුණත් පෙන්නනවා ප්‍රවෘත්ති වල දැන් කැම්පස් ගිහිල්ලා රස්සාවක් නැහැ කියලා උද්ඝෝෂණ කරනවා. නම් ප්‍රශ්න ගොඩයි. දැන් මාත් රාජ්‍ය රස්සාවක් දැන් අවුරුදු දෙකමාරක් කරනවා. ඉතින් එයාලා බලාපොරොත්තු වෙන්නේ ලොකු මුදලක් ගන්න පුළුවන් මෙහෙමයි කියලා. එහෙම නැහැ. ඇත්තටම ගොත් ඒ අපිට හම්බ වෙන පඩිය අපිට ඉතින් අර ප්‍රමාණවත් නැහැ. ඒකයි අපුණත් ඉතින් ෂේප් කරගන්න. ඔව් මාස රෝලක් ගන්න ඕනේ. එහෙම නැතුව අර මේ වැඩක් අපිට කැමති දෙයක් කරන්න එහෙම නැත්නම් සල්ලි මදි මේ රාජ්‍ය රස්සාවක් හෝ ඉතින් මෙහෙම හොඳ පඩියම රස්සාවක් තියෙනවා. මම කියන සාමාන්‍ය දැන් බලාපොරොත්තු වෙන රාජ්‍ය රස්සාවක් කියලා. එතකොට මේ හොඳයි නැත්te හොඳටම හොඳයි මේ මම කියන්නේ අර ඒක හම්බ වෙන එක වෙනම දෙයක්. මේ අපි අර ඒක මත්තමින් නැතුව මේ පුළුවන් නම් අපිටම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න එක ලොකු දෙයක් වෙනවා. මොකද අපි මේ පොඩි කාලයක් වැය කරලා අපිට මේ වගේ දෙයක් කරගන්න පුළුවන් වුණා කියන්නේ ඔයාලා ෆුල් ටයිම් වැය කරොත් හිතන්න කොච්චර ආදායමක් ගන්න පුළුවන්ද වැඩක් කරගන්න පුළුවන්ද කියලා. බිම්මල් ගැන විතරක් නෙවෙයි කියන්නේ ඕන දෙයක්. මම කියන ඕන දෙයක් පටන් ගන්න කරන් යන්න කියන එක තමයි මේ කියන්න තියෙන්නේ. එතකොට ගන්න බිම්මල් ව්‍යාපාර ගැන පොඩ්ඩක් කියනවනම් මේක අපිට පොඩි වියදමක් කරලා ලොකු ලාභයක් ලබන්න පුළුවන් බිස්නස් එකක්. හැබැයි ටිකක් මහන්සි වෙන්න ඕනේ. ඒ ටිකක් මහන්සි වුණොත් අපිට මේ යන වියදම අඩුයි අතර මේක හදන්න යන. දැන් අපි මේ බිම්මල් කාමරේ අපි තියෙන බිම්මල් බලන්න මෙතන තියෙන්නේ අඩි 10 වගේ කාමරයක්. මේ අඩි 10 කාමරේ තමයි මේ ටික මේ සම්පූර්ණ වැඩම කරන්නේ අඩි 10 කාමරේ. එතකොට මේ ඒ වගේ පොඩි ඉඩක කරන්න පුළුවන් කියන්නේ අපි උඩ තට්ටුව කනෙක් කරන්නේ. උඩ තට්ටුවක් කරන්නේ ඔයාලට මම දන්නවා දැන් ගොඩක් කට්ටිය ලොකු ඉඩවල් තියෙනවා සාමාන්‍ය ගෙදරකට. ඒතකොට එයාලට මඩුවක් හරි ගහලා මේ වැඩ කරන්න පුළුවන්. ඉතින් මේ යන අමුද්‍රව්‍ය වේදම ඉතාම අඩුයි, ලාභ වැඩි, වෙළඳපොළ ඉල්ලුමත් ඕන තරම් තියෙනවා. කඩ දෙක තුනක් කතා කරගත්තා නම් එහෙම දවසට ඕන තරම් දානවා. දවසට 10000 දාන කට්ටියක් ඉන්නවා මුළු දැන් අපි නුවර මාකට් එක ගත්තොත් නුවර මාකට් එකට බිම්මල් දාන කට්ටිය ඕන තරම් ඉන්නවා මේ ලොකු ව්‍යාපාරයක. ඉතින් ඒ හින්දා අපි යන්නේ මොනහරි ව්‍යාපාරයක් පටන් ගන්න ගේමක් ගහගන්න කියන එක තමයි කියන්නේ. දැන් අපි මේ බිම්මල් පැකට් එක ගත්තොත් අපි මේක 150 මිල් ලකුණු කරලා තියෙන්නේ. දැන් හිතන්නකො Tamanටම ඔය කඩයක් තියෙනවා නැත්නම් Taman පාර අයිනක වගේ ඉන්නවා නම් Tamanට මුලම 150ටම විකුණන්න. 150ටම වික්කොත් එහෙම රුපියල් 3000කට වැඩි ලාභයක් ගන්න පුළුවන් මේ ටික. මේ තියෙන ටික. මෙතන තියෙන 24. එහෙම නැත්නම් සාමාන්‍ය කඩේකට ගත්තොත් ඊට රුපියල් 20කට 30කට අඩුවෙන් තමයි ගන්නෙ. ඒක ගත්තත් අපිට රුපියල් 3000ක් විතර දවසකට හොයා ගන්න පුළුවන් මේ පාර්ට් ටයිම් වගේ කරලා. ඉතින් ඒ හින්දා මම කියන්නේ මේ අර ජොබ් එකක් නෑ, සල්ලි නෑ කියන එකම බල ඉන්න නැතුව මොකක් හරි බිස්නස් අයිඩියක් ඔලුවට අරගෙන මොකක් හරි කරන්න මේ ඒකට මොටිවේෂන් එකක් තමයි මේ වීඩියෝ එක කරේ. අපි මහන්සිුනේ මාස දෙකයි. දැන් අපි හැමදාම උදේට පැකට් ගන්න හැමදාම 20 ගණන් නෑ දැනට. ඉස්සරහට ඔව් 10ක් 12ක් විතර ඇවරේජ් තියෙනවා හැමදාම. දැන් අද හැබැයි තිබ්බ මේ වැඩිපුරම තිබ්බ ගාන 23ක් එක දවසේ. ඉතින්
මේ අඩි 10 කාමරයක් කරලා ඒතර ඔයාලා මීට වඩා ලොකු ප්‍රදේශයක් කරොත් ලොකු දැන් අපි රාක්ක දෙකයි තියෙන. තව රාක්ක දෙකක් දාන්න ඉඩ තියෙනවා. දෙකයි තියෙන්නේ තව රාක්ක දෙකක් දාන්න ඉඩ තියෙනවා. ඒ රාක්ක දෙකක් පිරුණොත් අපිට අනිවාර්යෙන් දවසට 20ක් 25ක් කියනක කරන්න පුළුවන් වැඩක්. ඒතර දවසට රුපියල් 3000ක් කියනක අවුලක් නැතිව ගන්න පුළුවන්. දැන් 3000 කියන ලොකු දැන් අපි රජයේ සේවකයෙක් හැටියට දවසකට අපේ පඩිය රුපියල් 2500 3000ක් තමයි. ඒතර ඊට අමතරව තව 3000ක් වෙනවා කියන්නේ ඒක දෙගුණයක් වෙනවානේ. ඉතින් ඒ හින්දා ඒක අපි වෙනම ඉතුරුවක් කරන්න පුළුවන්. දැන් අපි ඒක ගැනත් පොඩ්ඩක් කිව්වොත් අපි වෙනම මේකෙන් 150න් 100ක් අපි වෙනම ඉතුරු කරනවා. ඒතර ඒක වෙනම ඉතුරුවක් වගේ වෙනවානේ. ඉතුරුවා තමයි අපි යන්නේ වියදමට 20 30 40 50 ඔය ටික තමයි අපි ඉතුරුවට ගන්න. ඉතින් ඔව් ඉතුරු වෙන ඒවා ටික මේ අපි තමා මේකේ වැඩවලට කරලා දාන රුපියල් 100ක් කියන එක අපි හැමදාම එක පැකට් එකකින් ඉතුරුවක් කරලා තියා ගන්නවා. ඉතින් අපි ලොකු ගොඩක් මේ දාම මුකුත් කරලා නැහැ මේ මාසේ දෙකයි. ඒකට මේ වෙනකොට අපි ගොඩක් පැකට් ඔක්කොම හදලා තියෙනවා. ඔව් අපි මේ මාසෙට හදලා ඉවරයි මම හිතන්නේ 80 ගානක් මේ මාසෙ. මේ මාසෙ කියන්නේ අද 13නේ. ඔව් අද 13 වෙනිදා. තව මාසේ භාගයක් විතරයි තියෙනවා. අපි මේ විදිහට අපි 80 ගානක් හදලා ඉවරයි. ගිය මුළු මාසෙම ඔව් දැන් එකම ටිකක් පැකට් ඔව් පැකට් අපි 200ක් හදුවොත් එහෙම අපිට ගෙලින්ම මේ රුපියල් 20000ක් එනවා අර 100 ලාභ විතර. එතකොට ෆුල් ටයිම් බහින කෙනෙක්ට අත්‍තරම ලොකු ගේමක් ගහ ගන්න පුළුවන් මේ ව්‍යාපාරෙන් හෝ ඕන දෙයකින්. මම දැකලා තියෙනවා දැන් මේ බිම්මල් තියෙන දැන් සමහරක් කට්ටිය අර මුංගට පැකට් කරලා විකුණනවා අර බුම්මල් මේ මුංගට අර ප්‍රරෝහණය වෙන්න තියලා පැලබුම්ම මේ මුංගට. ඉතින් ඒ වගේ ගොඩක් කට්ටිය දැන් ගේමක් ගහනවා ගොඩක් කට්ටිය කරන කට්ටිය ඉන්නවා. බැරි ඒවා අපිට හිතෙන්නවත් නැති දේවල් පොඩි දේවල්. පාලත් මොන හරි ඒ වගේ බිස්නස් එකක් අරගෙන ගේමක් ගහන්න කියලා ඉල්ලන්න තමයි මේ වීඩියෝ කරේ. මේ අපි මේ සම්බන්ධව වීඩියෝ සීරීස් එකක් දාන්න මේ ඉස්සරහට අපේ channel දෙකක් තියෙනවා. මෙමරි වලගේ channel එකයි තව අපේ ප්‍රොඩක්ෂන් යන වෙනම channel එකක් තියෙනවා. අපි දෙකෙන් එක දාන්නම් මේ ගැන ඉතින් ඒක තමයි කියන්න ඕනේ කම තියෙන්නේ මෙතනදී. එහෙනම් අනිවාර්යෙන්ම අර මම දැකලා දෙවියන්ට කැම්පස් ගිහිල්ලා ඉන්න කෙනෙක් ඔච්චර යාගේ ලොකු දැනුමක් තියනවාද කියලා ඒ දැනුමෙන් එයා ප්‍රයෝජනයක් ගන්න පුළුවන් මම නම් කියන්නේ. දැන් මම ඇත්තටම මේ ටීචර් කෙනෙක් මම ගුරුවරයෙක් මම වැඩ කරන්න පොඩ්ඩක් දුරක. එතකොට ඉතින් මට අර ටීචින් පැත්තෙන් මට ක්ලාස් කරලා නම් කරන්න මට ඇත්තටම ටයිම් එක මදි. එහෙම නැත්තම් මේ මට මේක නොකරුණත් ඒක කරන්න තිබුණා. හැබැයි මට ඒ ටයිම් එක මදි නිසා තමයි මම මේක පටන් ගත්තේ. අපේ වයිෆුත් ඒ පැත්තට සම්බන්ධ ඇග්‍රිකල්චර් ඩිග්‍රියක් කරන්නේ. ඒ පැත්තට සම්බන්ධින්ද තමයි අපි මේ වැඩේ පටන් ගත්තේ. ඉතින් මේ දැන් ඔයාලා වුණත් දැන් හිතනවා රජ රස්සාවක් බලාපොරොත්තු වෙන්න. එතකොට Tamanට කොහේ රජ රස්සාව හම්බෙන්නේ දන්නේ. දුරක හම්බුනොත් එහෙම ඒ අනේන වේදම්ම සෑහෙන ගණක් යනවා. දැන් අපේ වැඩේ වෙලා තියෙනවා. අපි අනේන වේදම්ම පඩියෙන් තුන් කියන්නේ හතරෙන් එකක්ම ගිහිල්ලා වරයි අපිට යන්න දෙන්න විතරක්. කන්න බොන්න නැද්ද යන්න දෙන්න විතරක්. එතකොට අපිට අර ගේමක් ගහගන්න අමාරුයි. ඉතින් ඒක තමයි කියන්නේ අර ඒකටම බලාපොරොත්තු වෙන්න නැතුව රස්සාවක් තියෙන්න ඕනේ අනිවාර්යෙන්. රස්සාවක් කරන ගමන් හෝ එහෙම නැත්නම් ෆුල් ටයිම් වුණත් අවුලක් නැහැ. ඉතින් බිස්නස් එකක් නොකර අත්‍තරම ගොඩෙන්න අමාරුයි කියන එක තමයි ලංකාවේ දැන් අපිත් නම් කියන්නේ ලංකාවේ තත්ත්වය හැටියට බිස්නස් එක නොකර පොඩ්ඩක් ගොඩෙන්න අමාරුයි අත්‍තරම. මේ එතනදාදී රෝල ගහන් ඉන්න පුළුවන්. හැබැයි ලොකු දේවල් තමයි ආස දේවල් කරන්න අත්‍තරම අමාරුයි. එතකොට දැන් මේ තියෙන සෝෂල් මීඩියා නම් හැමදේමත් භාවිතා කරලා වලට ලොකු මැච් එකක් ගන්න පුළුවන්. දැන් අත්‍තරම අපිට මේ ප්‍රොඩක්ෂන් කරන විදිහ මේව හදන විදිහ ඔක්කොම අපිට වීඩියෝ කරලා දාන්න පුළුවන් නම් ඇත්තට මිනිස්සු ගොඩක් බලනවා. මේ අපිට එහෙම ගන්න වෙලාවක් නැහැ ඇත්තටම. ඔක්කොම කර ඉන්න බෑ. එහෙම මෙහෙන් අපි මේවා කරන්නේ. එතකොට අපිට වීඩියෝ ගන්න බෑ. මොනවා වීඩියෝ සීරීස් හදලා දානවා. අර හැබැයි හිතන්න ෆුල් ටයිම් බැස්ස කෙනෙක් ඉන්නවා කියලා ෆුල් ටයිම් බැස්ස කෙනාට පුළුවන් මේ එයා කරන හැමදේම දාන්න Facebook එකට නැත්නම් YouTube එකට. එතකොට අනිවාර්යයෙන් මිනිස්සු බලනවා. ඒ කියන්නේ බලන්න කැමති ඉන්නේ දේවල් අකුණත් බලනවනේ. ඉතින් තමන් මොනවා හරි පටන් ගත්තා නම් ඒකේ මුලින් ඉඳන්ම එයා කරන දේ පොඩ්ඩක් වීඩියෝ කරලා මිනිස්සුන්ට පෙන්නලා ඒවා කරොත් තමයි අනිවාර්යෙන් ගොඩ එන්න පුළුවන්. දැන් ගොඩක් ඔන්ලයින් බිස්නස් ඇහෙන්න යනවනේ. ඉස්සරනේ අපි කඩේට ගිහලා හැමදේම ගත්තා. දැන් ඇඳුම්ද කෑම බීමද හැමදේම ඔන්ලයින් තියෙනවා. අපුණුවත් මේ ඔන්ලයින් නොත් විකුණන්න බැරි කමක් නැහැ. දැන් මේ හිතන්න බිම්මල් කියලා අපිට තව වෙලාව දෙවන මේකෙන් වෙන නිෂ්පාදන ගන්න පුළුවන්. බිම්මල් වලින් මීට් බෝල්ස් හදන්න පුළුවන්. අනම්ම නම් දේවල් ගොඩක් තියෙනවා. ඒ හින්දා අපිට කියන්න ඕනකම තියෙන්නේ අර ජොබ් එකක් හම්බෙන්නකම් කී අර බලාගෙන ඉන්න බා මට සල්ලි කියේ මොනාරි දෙයක් පටන් ගන්න. මේක ඇත්තටම පොඩි වේදමක් ගියේ පටන් ගන්න තැනක් තියෙනවනේ පොඩි වේදමක් යන්නේ මේ දී කුඩුයි අනම්මනම් රාක්ක ටිකක් ගහන්න යම් කිසි වේදමක් යනවා. ඒවත් ඉතින් සමහරක් ගම් පැති වල තියෙනවනම් එයාට හොයාගන්න ලේසි ඒවා. ගෙවල් වල තියෙන්න පුළුවන් ලී අනම්මනම් එතකොට වේදම ඇත්තටම අඩුයි. හැබැයි ටිකක් ඉතින් ඇඟ මහන්සි කරන්න වෙනවා. ඒවා හදන්න ඕනේ අනම්මනම් තියෙන හින්දා මේ හැබැයි ගන්න පුළුවන් ලාභෙ වැඩි.
මේ ආයෙ පස්සේ video ඔව් අවසාන වශයෙන් අපි මේ මේක කඩේට දෙන්න. ඔව් මේක දැන් කඩේට දෙන්න උණු දේ දැන් වෙලා ගිහලා තියෙන්නේ මේ ඒක දීලා අපි ආයෙ වෙලාවක වීඩියෝ එකක් කරන්නම් මේ ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න පුළුවන් මේකට මේ වීඩියෝ එකට මේ සම්බන්ධ දෙයක්. ඔව් මේ සම්බන්ධ දෙයක් දැනගන්න දෙයක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න පුළුවන් කමෙන්ට් එකක් දාන්න පුළුවන්. එහෙනම් අපි තවත් වීඩියෝ එකක් හම්බ වෙමු ඉස්සරහට තවදුරටත් කතා කරමු අපි